ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම 2026 උසස් පෙළ සිංහල විෂයේ අනුමාන ප්‍රශ්න ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් මේ විභාග ලියන දූ දරුවන්ට බෙදලා දෙන්න මම කල්පනා කරා. ගිය අවුරුද්දේ අපි සාකච්ඡා කරපු අනුමාන ප්‍රශ්න වලින් ගණනාවක් විභාගයට රජයේ අවසාන ප්‍රශ්න පත්‍රයේ තිබුණා. ඒ නිසා ඒක අරුමයක් නෙවෙයි. මගේ අනුමාන ප්‍රශ්න වසර ගණනාවක තිස්සේ ඉතාම නිවැරදි වෙලා තියෙනවා. අපේ channel එකේ බලා ගන්න පුළුවන් වසර ගණනාවකම අනුමාන ප්‍රශ්න අපි අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා දීලා තියෙනවා. ඒත් එකම තමයි ඔයාලට මේ අනුමාන ප්‍රශ්න පත්‍රය අපි මම ගොඩාක් කලින් මේක සාකච්ඡා කරන්න විභාගයේ දවස් කිහිපයක් පමණක් තියලා තමයි සාකච්ඡා කරන්න. ඒක හේතු ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ දැන් විභාග මානසිකත්වයෙන් ඉන්නේ. නිසා විභාගයක් දෙකක් ප්‍රශ්න පත්‍රයක් දෙකක් ලියලා ඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට මේ 15 වෙනිදා සිංහල ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක ආරම්භ වෙනවා. ඒ නිසා ඒ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ අනුමාන ප්‍රශ්න ටික මම ඔයාලට මේ අවුරුද්දේ සාකච්ඡා කරන්න හිතුවා. හරි එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට යමු. හරි දැන් ඔයගොල්ලන්ට හැම කෙනාටම මේ ස්ක්‍රීන් එක පේනවා. එතකොට ඔයාලා හැම කෙනාටම දැන් මේ ස්ක්‍රීන් එක පේනවා. හොඳයි ඔයාලා හැම කෙනාටම මේ ස්ක්‍රීන් එක පේනවා. අපි යමු මේ සැරේ මේ රසවින්දන ප්‍රශ්න වලට. මම ඔයාලට මේ සැරේ අනුමාන කරනවා පළවෙනි කවි පන්ති විදියට රත්නශ්‍රී විජේසිංහන්ගේ පරමල් කාව්‍ය සංග්‍රහය මේ අවුරුද්දේ රසවින්දනයක් විදියට ඔයාලට ඒවි කියලා. ඒත් එක මතක තියාගන්න ඕනි කාරණාව තමයි දැන් ඔයාලට දැන් මේ රසවින්දනය කියන එක දැන් අවුරුදු ගණනාවක ඉඳන් විභාගයට ඔයාලට ප්‍රශ්න පත්‍රයට දෙන්නේ. ඒ වගේම තමයි පිළිතුරුපත් සමීක්ෂණයේදී පිළිතුරුපත් බැලීමේදී අර විචාරාත්මක කරුණු දැක්වීමටත් යම් විදියට නැඹුරු වෙලා තමයි බලන්නේ රසවින්දනය. ඒ කියන්නේ අර කාව්‍යෝපක්‍රමත් එක්ක සඳහන් කිරීම තමයි සාර්ථක වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ මම හිතනවා රත්නශ්‍රී විජේසිංහන්ගේ පරමල් කවි පන්තිය ඔයාලට රසවින්දනයේ විභාගයේදී ඒවි කියලා. ඒ වගේම තමයි මම ඇත්තටම දැන් මේ එකක්ම අනුමාන කරන්නේ මුලට. ඒ වගේම මම තව කවි පන්ති තුනක් ඔයාලට දෙනවා. දෙවෙනි එක විදිහට මම අනුමාන කරනවා අරිසෙන් අහබුදුගේ මගුල් ගීය කාව්‍ය නිර්මාණය. ඒ වගේම තමයි එස් මහින්ද හාමුදුරන්ගේ ලක්මෞනි මගේ පද්‍ය නිර්මාණය. ඒ වගේම තමයි තුන්වෙනි එක විදිහට මම අනුමාන කරනවා මීමන ප්‍රේමතිලකගේ අඩසඳ. ඉතින් මේ අවුරුද්දේ ඔය කවි පන්ති හතරෙන් එකක් ඒවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි යමු එතකොට දෙවෙනි ප්‍රශ්නේ. එනිසා දෙවෙනි ප්‍රශ්නයේදී මම ඔයාලට මෙන්න මේ පළවෙනි ප්‍රශ්න විදිහේ දෙවෙනි එකේ තියෙන ධර්මදේශනා රචනා ශෛලිය ගැමි ජනයාට සුදුසු ලෙස සරල බසකින් ධර්මසේන හිමියන් රසවත්ව ඉදිරිපත් කරන ආකාරය සද්ධර්ම රත්නාවලියේ නියමිත කතාව සොයසුරෙන් විමසන්න කියන මේ ප්‍රශ්නේ. ඇත්තටම මේ බණ කතා රීතිය කියලා කිව්වත් ධර්මදේශනා රචනා ශෛලිය කිව්වත් එකයි. එතකොට මේ එතකදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් බණ කතා රීතියට අනුගතව මුලින්ම අරමුණ දක්වනවා හැම කතාවකදීම. ඒ වගේම තමයි අවසානයේ ධර්මෝපදේශ සපයනවා. ඒත් එක්කම සමගාමීව සුදුසු තැන්වල ධර්මෝපදේශ මතු කරලා තියෙන කාරණාවන් දෙක. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ගන්න පුළුවන් සරල බස්වහර. ඒ වගේම තමයි ගැමි යෙදුම් යොදා ගැනීම මේත් එක්කම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තමයි
අනුප්‍රාසාත්මක වාක්‍ය සංයෝජන ඔයාලට අදාළ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණාවත් එක්ක මේ ඒ වගේම තමයි අපි මේ තවත් කාරණාවක් ගැමි මේ උපමා රූපක යොදා ගැනීමත් මේත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අරමුණු දැක්වීම, ධර්මෝපදේශ දැක්වීම, ඒ වගේම තමයි සරල බස්වහර, ඒ වගේම අනුප්‍රාසාත්මක බස්වහර, ඊට පස්සේ ගැමි යෙදුම් යොදා ගැනීම, ඊට අමතරව ගැමි උපමා රූපක යොදා ගැනීම කියන මේවා සාකච්ඡා කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මම ඒ වගේම තවත් ප්‍රශ්නයක් සද්ධර්ම රත්නාවලියේ සාකච්ඡා කරනවා. මෙන්න මේ අනිත් ප්‍රශ්නේ. සද්ධර්ම රත්නාවලිය උගත් නූගත් සමාජයේ තුල ජනප්‍රිය ග්‍රන්ථයක් වී ඇත්තේ ධර්මසේන හිමියන් භාවිත කළ රචනෝපක්‍රම නිසායි. ඇත්තම මෙතනදී මේ අපි ගත්තොත් එහෙම රචනෝපක්‍රම විදියට දැන් සාහිත්‍යෝපක්‍රම සහ රචනෝපක්‍රම කියලා කියන්නේ එකට යන්නේවත් තියෙන පොඩි වෙනසකුත් තියෙනවා. දැන් රචනෝපක්‍රම කියලා කියන්නේ කතාවක් ලස්සනට ගොඩනගන්න රචනා රීතිය වගේ නැත්නම් මේ වචන පෙළගැස්ම වාක්‍ය පෙළගැස්ම සකසුණු ආකාරය තමයි අපි මෙතනදී රචනෝපක්‍රම විදියට මේ සාකච්ඡා කරන්නේ. එතනදී පුළුවන් ඔයාලට ලියන්න කෙටි වැකි යොදාගෙන තියෙනවා, දිගු වැකි යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි ගැමි උපමා රූපක යොදාගෙන තියෙනවා. ඊට පස්සේ සජීවී සංවාද යොදාගෙන තියෙනවා. අනුප්‍රාසාත්මක වාක්‍ය සුසංයෝග යොදාගෙන තියෙනවා. තවත් ඕනනම් පුළුවන් දැන් සංකල්ප විරෝධී යෙදුම් සහ සමරූපී යෙදුම්. දැන් තියෙනවානේ අර මට්ට කුණ්ඩලිය ගැන කියනවා ශරීර බහරෙම සෑහෙන්නාසේ මෝහට මේ විතරක්ම සෑරේ. ශරීරේ බර උසුල ගන්න බෑ. ඒ වගේම බුදුහාමුදුරු දැකලා ඇති වුණු පිනත් ඔහුට උසල ගන්න බැරි තරම් සබ සම්පත් දෙනවා සමරූපී යෙදුම්. ඊට පස්සේ නුගගස මහත්පත් නුගපලයේ කුඩා වන්නාසේ. ඒ වගේ මේ ඊට පස්සේ මේ අවස්ථා ගණනාවකදී සමරූපී යෙදුම් සහ සංකල්ප විරෝධී යෙදුම් යොදාගෙන තියෙනවා. ඒකත් ඔයාලට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ තව ඕනනම් ගැමි යෙදුම් යොදා ගැනීම සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේ කාරණාව. ඊට අමතරව මේ ඔයාලට මම මේ සැරේ දැන් මේ යුග ප්‍රශ්න මම වෙනම සාකච්ඡා කරනවා. දැන් ගිය අවුරුද්දේ මේ අවුරුදු දෙකේම ඇවිල්ලා තිබ්බේ පද්‍ය සාහිත්‍යයට සම්බන්ධ කරලා තමයි ඇවිල්ලා තිබුණේ මේ පුරාතන ගද්‍ය වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නෑ යුග. මම හිතනවා මම ගිය සැරේ සාමාන්‍යයෙන් අනුමාන කරායි කියලා. මොකද කලින් අවුරුද්දේ ඇවිල්ලා තිබ්බේ පද්‍ය නිසා දැන් අවුරුදු දෙකක් මේ ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට ගද්‍ය සාහිත්‍ය යුගය සම්බන්ධයෙන් ওই පුරාතන ගද්‍ය හතරට ප්‍රශ්නයක් එකතු වෙලා තියෙවි. හරි ඒක මම වෙනම සාකච්ඡා කරනවා. එතකොට ජාතක කතා සම්බන්ධයෙන් ජාතක කතා ඇත්තටම ගොඩක් අය ලියන්නේ නැහැ. 7ක් 8ක් වගේ පොඩි ප්‍රමාණයක් ලියන්නේ. ඉතින් ඒ නිසා මම සද්ධර්ම රත්නාවලි ප්‍රශ්නෙට තමයි ප්‍රධානමම අරමුණු කරේ අනුමාන විදියට. මම නමුත් මේ ජාතක පොතේනොත් මම එකක් දාලා තියෙනවා. මේ අභව්‍ය සිදුවීම් ඇතිවුවද ලේඛකයාගේ විවරණයට අනුව විග්‍රහයට නැත්නම් චරිත විග්‍රහය සදාතනික අගයකින්. ඒ කියන්නේ පිළිගන්න බැරි සිදුවීම්. දැන් අපි උදාහරණයක් ගමුකෝ චන්දකින්නර ජාතකයේදී කිඳුරු යුවල සම්බන්ධව අපිට ඇත්ත සමාජයේ දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා වෙන්න මේ නොවිය හැකි සිදුවීම් අපි උපකල්පනය කරමු. හැබැයි උනාට සාහිත්‍යයේ නොවිය හැකි සිදුවීම් කියන්න පුළුවන්, තියෙන්න පුළුවන්. අද්භුත රසයේ තියෙන විශ්මය කියන භාවයෙන් නැති වෙන. ඒ නිසා අභව්‍ය සිදුවීම් ජාතක කතාවල තිබුණත් ඒ චරිත වගින් ඉස්මතු කරන ඒ ලක්ෂණ මානව සම්බන්ධයේ මානවයා සම්බන්ධයෙන් පුද්ගල ජීවිතයේ සම්බන්ධයෙන් සදාතනික අගයකින් යුක්තයි. උදාහරණ ගත්තොත් එහෙම අර ප්‍රේමය කියන එක. එතකොට පතිව්‍රතාව කියන එක, කෘතවේදීත්වය කියන එක, පරාර්ථකාමීත්වය කියන එක, සෙනෙහස කියන එක ගන්න පුළුවන්. ඉතින් මම කිව්වේ ඒක උදාහරණයක්. නොයක අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක ගොඩක් ලියනවා සද්ධර්මාලංකාරය ප්‍රශ්න ලියනවා. ඒ නිසා සද්ධර්මාලංකාරයෙන් මම ප්‍රශ්න කිහිපයක් මේ ඔයාලට මේ අනුමාන කරනවා. මේ දැන් සද්ධර්මාලංකාරයේ මේ ආසන්න අවුරුදු දෙක තුනේම උපදේශ අවධාරණය කරලා නැහැ. දැන් ඇත්තටම සද්ධර්මාලංකාරයේ පොත ගත්ත ගමන්ම උගතුන්ගේ මතකයට එන්නේ මතකයට නැගෙන්නේ මේ උපදේශාත්මක සදූපදේශ නැත්නම් උපදේශ මේ සමාජගත කරන කෘතියක් විදියට. හැබැයි මේ ප්‍රශ්නය
මේ ඔයාලගේ සිලබස් එක තුළ 2019 ඉඳන් ඍජුව ඇවිල්ලා නැහැ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම තමයි සද්ධර්මාලංකාරය දැන් මේ අවුරුද්දට කලින් ඊළඟ අවුරුද්ද පරණ සිලබස් එකේ තිබුණා. කියන්නේ 2019ට කලින්. හැබැයි එතකොට මේ දැන් අපි සද්ධර්මාලංකාරය ගත්තොත් එහෙම මේ ප්‍රසවාහිනේ මූලාශ්‍ර වෙන්නේ සද්ධර්මාලංකාරය කියලා කියන්නේ දේශීය ජනකතා තියෙන පොතක්. ඒක විශේෂයි. සිංහල සාහිත්‍ය ගද්‍ය පොතේ අතර මේ දේශීය බණකතා තියෙන පොතක් කියන එක අතිශය වැදගත් මේ සද්ධර්මාලංකාරය. එතකොට කොහේදී හරි මොන අවුරුද්දේ හරි අවුරුද්දකදී හරි ඔන්න ඔය ප්‍රශ්නේ ඉලක්කගත වීමේ තියෙන ඉඩකඩ වැඩි. හරි. එතකොට මම පළවෙනි ප්‍රශ්න විදිහට සාකච්ඡා කරනවා අර වසර දෙක තුනකින් ඇවිල්ලා නැති නිසා මේ සිලබස් එකේ ඍජුව මේ ප්‍රශ්නේ තාම ඇවිල්ලා නැති නිසා සද්ධර්මාලංකාර කතා පුද්ගල ජීවිතේට වැදගත් ධර්මෝපදේශ සපේන අතර පැරණි සමාජයේ පිළිබඳ රසවත් තොරතුරු දෙකක් අර අරමුණු පොයින්ට් දෙකම මම අරමුණු කරලා තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් වැදගත් ධර්මෝපදේශ කියලා කියනකොට ටිකන ගත්තොත් එහෙම පටිප්‍රතාව ඊට පස්සේ ගත්තොත් එහෙම කාමයේ ආදීනව මව්පියන්ට සැලකීම ඊට පස්සේ ධර්මානුකූල ජීවිතය වෛර කිරීමේ සහ පරිගැනීමේ අනිටු විපාක මෙත්තඩීමේ යහපත් විපාක ඊට පස්සේ ගත්තොත් එහෙම වැරදි කරවන්න සමාව දීමේ තියෙන යහපත් ගුණාංග ඊට පස්සේ ඔය වගේ මේ ගණනාවක් අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ සමාජ තොරතුරුත් තියෙනවනේ. සමාජ තොරතුරු ගන්නකොට අපිට සමාජයේ පිළිබඳ අර රසව එතන තියෙන්නේ ඉතිහාසයේ තොරතුරු ආවොත් එහෙම තම අපි ඉතිහාසයේ විෂය නොවන නිසා සාහිත්‍යාත්මක බවත් එක මිශ්‍ර වෙලා තමයි එන්නේ. එතනදී ඔයාලට දැන් රසවත් අවස්ථා හා සිද්ධි වලින් කොහොමද මේ සමාජ තොරතුරු එළියට එන ඔයගේ ප්‍රශ්නයක් එන්න තියෙන ඊටකට වැඩි. එතකොට දැන් අපි උදාහරණයක් ගමුකෝ. නන්දි වාණිජ වස්තුවේදී මේ සීව හරි යකුදුර කුමාරගෙන් යක්ෂයෙක් යවනවානේ. එතකොට යක්ෂ විශ්වාස, මන්ත්‍රාදී පිළිබඳ විශ්වාස, ඊට පස්සේ ගත්තොත් වාණිජ වෙළඳාම, ඊට පස්සේ නාවික ගමනාගමනයේ තොරතුරු ගොඩක් තියෙනවා. ඒ නිසා ඔය වගේ මේ රසවත් අවස්ථාවලින් කොහොමද සමාජ තොරතුරු තියෙන්නේ කියලා අනිත් තැන්වල අරගෙන ඔයාලට ලියන්න පුළුවන්. රයිට්. ඊළඟට යන්න අපි කුසල කුසල කර්ම විපාක ඒවායේ විපාක කෙරෙහි මූලික අවධානය යොමු කරමින් ජීවිත විවරණය කිරීම සද්ධර්මාලංකාර කතෝරයාගේ අභිප්‍රාය වේ. කුසල අපි ගත්තොත් එහෙම තියෙනවා ස්වර්ණතිලකා වස්තුවේදී මවට අපහසු දෙම අකුසලයක් බුදුන්ට මල් පූජා කිරීමෙන් ස්වરૂපී වුණා එක කුසලයක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ අන්තගාමී ලෙස කාමයේ ඇලිලා මේ ආශාවන් පරතරේ අපි දික්ත ධම්මයේ දින හරි ගමකෝ ඒතර ඒ නිසා විනාශ වුණා අකුසලයක්. ඊට පස්සේ අපි ගත්ත නන්දි වාණිජ කතාවේදී අපිට ගන්න පුළුවන් මේ ධර්මානුකූල ජීවිතයේ ආනිසංස තියෙනවා, මෙත් වැඩීමේ ආනිසංස තියෙනවා. හරි ඒවා කුසල් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ වැඩි කරන සමාව දීමේ තියෙන යහපත් ගුණාංග තියෙනවා. ඒවා ගන්න පුළුවන්. එතකොට මම මේකෙදි ලියන්න ඕනේ කුසල ගැන විපාක කෙරෙහි අවධානය යොමු කළාට ඒක ප්‍රධාන වුණාට ඒ අනුසාරයෙන් පුද්ගලයාගේ ජීවිතයේ ගැඹුරින් ਵਿਚාරය කරනවා. මට මේ කාලය තුල 100%ක් මම වල උදාහරණ කිහිපයක් සාකච්ඡා කරනවා. එකක් ගමුකෝ. අපි උදාහරණයක් ගමුකෝ ස්වර්ණතිලකා පෙරාත්මේදී අම්මට සැඩල් වාදයෙන් අපහාස කරනවා. ඒක අකුසලයක්. මල් පූජා කළ බුදුහාමුදුරන්ට ස්වරූපී වෙන කුසලයක්. ওই දෙකෙන් ගමුකෝ. දැන් අපි මව්පියන්ට අපහාස කිරීම කියන එකෙන් එහෙනම් ස්වර්ණතිලකා සැඩොලියක් වෙලා ලැබුණු සුන්දරත්වයේ වටිනාකම නොදීමටත් ඒ සැඩොලියක වීම නිසා සමාජ ප්‍රශ්න ගණනාවකට ලක් වීමටත් ඇගේ සුන්දරත්වයේ නිසා ඇගේ ජීවිතේ නිසි වටිනාකමක් ලැබුණ නැහෙනි. එහෙනම් මුල මොකද්ද? මවට අපහාස කිරීම. එහෙනම් අපි පුද්ගල ජීවිත විවරණය කරොත් එහෙම මවකට සලකන්න බැරි, මවකට ගරු කරන්න බැරි චරිතයක් කවදාකවත් සමාජයේ දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා දියුණු වීමට අපහසුයි. ඒ නිසා මේ පුද්ගලයන්ට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. පරිහානිය කරත් ඒ වගේ ਵਿਚාරය කරන්න පුළුවන්. ඒතර අර මල් පූජා කිරීමේ ස්වરૂපී වූවා. ඒ නිසා යහපත් කුසල, යහපත් සිතුවිලි, යහපත් අරමුණු වලින් කරන දේවල්, යහපත් ක්‍රියාවන්
ආගමික යහපත් ක්‍රියාවන් වලින් ජීවිතේ දියුණු වෙනවා. සම්මතයකට එහෙනම් ඊළඟාත්මේදී වටිනාකමක් ලැබෙන ස්වරූපිකම. මේ ස්වරූපිකම ලැබුණේ බුදුහාමුදුර මල් පූජා. එහෙනම් පුද්ගලයෙකුගේ වටිනාකම තියෙන්නේ සමාජ අවධානයට ලක් වෙන්නේ පුද්ගලයාගේ යහපත් සිතුවිලි නිසා පුද්ගලයාගේ යම් දිනුවක් ඇති වෙනවා කියලා ਵਿਚාරය කරන්න පුළුවන්. ඔය විදිහට සීවගේ මරණය ගැන ਵਿਚාරය කරන්න ඔයාලට පුළුවන්. නන්දියගේ මේ අර යක්ෂය උදුරෙන් ගැලවීම, නන්දියගේ ජීවිත සාර්ථකත්වයේ, විනිදගේ ජීවිත සාර්ථකත්වයටපත් වීම, උද්දාල බමුණා කාමයෙන්, විපතර කාමයෙන්, ආදීනව කාමයෙන් අන්තගාමී වෙලා ජීවිත විනාශ කර ගැනීම. ඔය ටික ඔයාලට ਵਿਚාරය කරන්න පුළුවන් ඔය විදිහට. right. ඊට පස්සේ අපි අනිත් එකට යමු. සිය කතා පුවත්වල පැරණි සමාජ ආකල්ප ඇසුරින් මතුකළ ජීවන දර්ශනය. අතර මේක නම් ටිකක් ඔයාලට આવොත් එහෙම ටිකක් අමාරුයි. මෙන්න මේ වගේ පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙහෙමනේ. සමාජ ආකල්ප කෙරෙහි කතෝරයා දක්වපු මතවාදය. උදාහරණයක් ගමුකෝ අපි සාන්තලිකාගේ ස්ත්‍රී විරෝධී ආකල්ප සමාජයේ තිබිලා තියෙනවනේ. ඇත්තටම ඒකට කතෝරයා මේ අපි ගත්තොත් උපහාසාත්මක ජීවන දර්ශනයක්. ඒ කියන්නේ ඒක මේ අපි ගත්තොත් එහෙම අනුමත කරලා තියෙනවා. නේද? ස්ත්‍රීය නම් පුරුෂයන් වංචාකරණයෙන් මායා රූපයක් වැනි ඇදෙරේ නොකට හැකීම් මායා රූපයක් වැනි ඔක්කොම තියෙනවනේ. ගොඩාක් දිගට පැහැදිලි කරලා තියෙනවනේ. ඒක ඔයාලට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි සමකුල විවාහය. සමකුල විවාහය පිළිබඳ උපේක්ෂා සහගත ජීවන දර්ශනයක් දක්වලා තියෙන්නේ. කියන්නේ ඒක අනුමත කරලත් නැහැ, දැඩිව ප්‍රතික්ෂේප කරලත් නැහැ. ප්‍රතික්ෂේප කරපුවකුත් තියෙනවා. උද්දාල බමුණ කියනවනේ මැනිකනම් අර පස්වල තිබුණත් අදහස දෙනවා සම්දෙලක පස්සේ. එතකොට මේක මදහත් මතයක් දක්වලා තියෙනවා. ඊට පස්සේ අන්තගාමී බමුණු මතවාද. දැන් ඇත්තටම ගොඩක් අය හිතනවා මේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා තමයි ප්‍රේමතෝ ජායතේ සෝකෝ නාට්‍යයේදී බමුණු මතවාදයට හොඳට පහර ගැහුවේ. නෑ. ධර්මකීර්ති හාමුදුරුවෝ යම් ප්‍රමාණයකට බමුණු මතවාදයට පහරක් ගහලා තියෙනවා. එතකොට මේ උද්දාල බමුණාගේ චරිතය හාස්‍ය උපහාස රසයෙන් නිරූපණය කිරීමේ අවස්ථාව උදාහරණයක් ගන්න පුළුවන්. එනිසා ඒක අර බමුණු මතවාදයේ ප්‍රතික්ෂේප කරා කියන එකට ගන්න පුළුවන්. ඊට පස්සේ කුල බේදයට උපේක්ෂා සහගත දර්ශනයකින් නන්දි වාණිජයේ බලමු පතිවත රැකීම. මේ කුටුම්බ ජීවිතයේ සාර්ථක කුටුම්බ ජීවිතයකට වැදගත් වෙනවා කියලා කියනවා. උපකාරී වෙනවා. ඒතකොට ඒක ලොක සානුකම්පිත. ඔව්. ඒ අවස්ථා ගණනාවකදීම මේ නන්දිය බිරිඳ තමාගේ ඒ ව්‍රතය, තමාගේ සීලය, තමාගේ පිළිවෙත ආරක්ෂා ගැනීම නිසා තමයි ඇගේ ජීවිතයේ කිසිම තැනකදී විදවැටීමකට, අපහාසයකට, කරදරයකට ලක් නොවුනේ. ඒ නිසා ඒක සානුකම්පිත ජීවන දර්ශනයෙන් අනුමත කරලා තියෙනවා. ඒ වගේම දැහැමේ ජීවත් වීම පුද්ගලයාගේ ජීවිත ආරක්ෂාවට අර මෛත්‍රී කරන වේලාව ආරක්ෂා වෙන. ඒ නිසා සානුකම්පිත ජීවන දර්ශනයෙන් අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ පරිගැනීම අපරාධවල විනාශය, පුද්ගලයා විනාශ අපි කියන්නේ අවිගත්තෝ අවියෙන්නම නැසති කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම මේ කිහිපයක් නෙවෙයි ටික උනත් ඇති ලියන්න. ඒ වගේ ඒ සම්බන්ධ හාස්‍ය උපහාස රස උපහාසාත්මක ජීවන දර්ශන. ඒ කියන්නේ පරිගැනීම, අපරාධ කිරීම, මිනීමැරීම කියන එක අනුමත කරලා නැහැ. ඉතින් එහෙනම් මේ එතකොට ගත්තොත් එහෙම සමාජ ආකල්ප කෙරෙහි එතකොට මේ කතුවරයාගේ ජීවන දර්ශනය ওই විදිහට ලියන්න පුළුවන්. හරි මම කිහිපයක් සාකච්ඡා කරේ. right. ඊට පස්සේ අපි යමු මේ පූජාවලිය. පූජාවලිය ලොකු ප්‍රමාණයක් ලියන්නේ නැහැ. මම ඒ නිසා ඒකට ප්‍රධාන මේ ඉලක්ක කරේ නැහැ. නමුත් ප්‍රශ්නයක් දාලා තියෙනවා. සමාජ යුතුයකම් ඉටු කරමින් පුද්ගල ජීවිතයක සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඒකායන ඉලක්කයක්. දැන් අපි ගත්තොත් එහෙම ජීවක වෛද්‍යරේ කායන අරමුණකින් ගිහිල්ලා අධ්‍යාපනයෙන් ජයගත්තා. වෛද්‍යරයෙක් කියලා, දක්ෂ වෛද්‍යරයෙක් කියලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අනුරුද්ධ කුමාරයා ජීවිතයේ අනියත ස්වභාවය අවබෝධ කරගෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන කෙන එකයි පරමාර්ථයෙන් ගිහින් ලෝකේ විශිෂ්ට චරිතයක් වුණා, උතුම් චරිතයක් වුණා. ඒ අය සමාජ වගකීම් අනුරුද්ධ කුමාරයා වුණත් ඒ මව්පියන්ගේ කැමැත්ත ඇතිව තමයි. එතකොට ජීවක වුණත් යුතුයකම් දහම් කළා. එතකොට ආව ගමන් අර පළමුණින්ම නේද මේ සාකේත නුවර සිටු දේවීට සුවපත් කිරීමෙන් ලැබුණු සල්ලි හෝසාවර්ධ මෙලියට අභේරාජ කුමාරයාට දුන්න මම පෝෂණය කරපු එකට හිලව් ලෙස තියාගන්න.
එහෙම තැනදී අපි පැහැදින යුතුයකම් වගකීම් ඉටු කළා. ඒ නිසා ඔක ලියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක දරිද්‍රතාව දැන් ඇත්තටම කෙටි කතා කියන එක අපිට අනුමාන කරන්න අමාරුයි. දැන් මේ වසර ගණනාවක දැන් මම පන්තියේ ළමයි දන්නවා මම වසර ගණනාවක මම මේ සාහිත්‍ය ප්‍රශ්න මම පොතකින් දෙනවා නම් අනිවාර්යෙන් මම මේ පොතකින් මේ අවුරුද්ද දෙනවා කියලා මම කියලා තමයි විචාර ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒවන් අනිවාර්යෙන් එනවා. එතකොට නමුත් කෙටි කතාවෙන් අපිට විචාර ප්‍රශ්නයක් හරියට අනුමාන කරන්න අමාරුයි. මොකද හේතුව එක කෙටි කතාවකින් මේ හැදෙන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. සාමාන්‍යයෙන් 6ක් 7ක්. එතකොට කෙටි කතා ගණනෙන් ආව ලොකු ප්‍රශ්න ගොඩක්. කෙටි කතා තුනක් එකතු වෙලා තුන එකතු වෙලත් හැදෙන්න පුළුවන් ප්‍රශ්න කරනවා. ඒ නිසා ඇත්තටම ඉලක්කගත කරන්න අමාරුයි. මම සාමාන්‍යයෙන් හැදිලා නැහැ. මේක පොදු ප්‍රශ්නයක්. නමුත් ඇවිල්ලා නැහැ. ඒක දැම්මා. එන්න තියෙන ඉරිකඩක් යම් ප්‍රමාණයකට තියෙනවා ඒකේ. දිනිදුකම නැත්තම් දරිද්‍රතාව කුටුම්බ කියන්නේ පවුල්නේ. එතකොට පවුල් කරෙහි කොහොමද මේක පවුල් ජීවිතය කෙරේ කොහොමද බලපාන්නේ කියලා තමයි මේකෙන් සාකච්ඡා කරන්නේ. ඒතර ඔයාලට ගන්න පුළුවන් ලියනගේ අමරකීර්තිගේ 70 ලක්ෂයෙන් එකෙක් ගන්න පුළුවන් කෙටි කතාව, විරකියාව, ඊට පස්සේ ගත්තොත් එහෙම අපරාධවල පෙළඹීම, පවුල් ජීවිත අඩාල වෙනවා, මිනිස්සු අපරාධ වල නැඹුරු වෙනවා, පවුල් ඊට පස්සේ ගත්තොත් එහෙම මේ කාරණා ගන්න පුළුවන්. ඇරව් වල නන්දි මිත්‍රගේ නංගි ගන්න පුළුවන්. ඊට පස්සේ නේද ඒකට අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ තාත්තගේ අභාවයෙන් පස්සේ මල් අයියට අධ්‍යාපනය නතර කරන්න සිද්ධ වුණා. ඒ නිසා අයියා අධ්‍යාපනය නතර කරලා නංගිගේ අධ්‍යාපනයට උදව් කරා. ඒ නිසා නංගි ගොඩ ගියා වුණාට අයියාගේ ජීවිතේ නුගත් චරිතයක් වුණා. ඒ නිසා ඔය විදිහට ඔයාලට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ ගුණදාස අමරසේකරගේ දිසෝංචනාම කෙටි කතාව ගන්න පුළුවන්. හොඳ කෙටි කතාවක්. දිනිදුකම නිසා ඒ වගේම පෞල් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ ඒ වගේ විපතරපත් වෙන විශේෂයෙන් කාන්තාව ඒක ගන්න පුළුවන්. ඊට අමතරව ওই ටික ප්‍රධානයි. තව ඕනනම් රංජිත් ධර්මකීර්තිගේ කවියකට අත්දැකීමක් අරතරම්ම නැහැ. ඊට පස්සේ ඒ විශ්වර වීරික අකුරට යන වෙලාවේ අරතරම්ම නැහැ ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ බැද්දේකම නවකතාව. බැද්දේකම නවකතාව පිළිබිඹු කරන ජීවන දර්ශනය සානිදර්ශන. එතකොට මේ ඕක මෙහෙමයි. දැන් ඔයාලා ජීවන දර්ශනය කියලා දකින්නකොට ඔයාලා ලියනවා ජීවිතේට ගන්න පුළුවන් දේවල්. ඇත්තටම ජීවිතේට ගන්න පුළුවන් දේවල් තමයි ජීවන දර්ශනය කියලා කියන්නේ. නමුත් ඒක අපි ලියන්නේ වෙන විදියකට. මේ දැන් ඉස්සල්ලා ඔයාලා ලියන්න ඕනි. දැන් සාහිත්‍ය ප්‍රශ්නවලදී සංකල්පයක් තියෙනවා පැහැදිලි කරන්න ඕන අනිවාර්යයෙන්. ඉස්සරහන ලකුණු දුන්නා දැන් දෙන්නේ නැහැ. උපමාන උපමාවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕන. රූපකනම් රූපකයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. චරිත නිරූපණය චරිත නිරූපණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕන. හරි දැන් ලකුණු ඒව ලකුණු ඉස්සර අවධාරණය නොකරට දැන් ඔය දෙලිව අවධාරණය වෙනවා. එතකොට නවකතාවක ජීවන දර්ශනය කියලා කියන්නේ නවකතා කරුවෙක්. දැන් කෙටි කතා නිර්මාණ කරුවෙක් කෙටි කතාව නම් කෙටි කතා සමාජයේ මේ සමාජ ක්‍රියාවලිය හා පුද්ගල ජීවිතය නැත්නම් මිනිස් ජීවිතය පිළිබඳව හෙරණ ආකල්පය තමයි හෙරණ දැක්ම තමයි ජීවන දර්ශනය. අපි ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි අර්ථය. සමාජයේ සමාජ ක්‍රියාවලිය හා පුද්ගල ජීවිතය නැත්නම් මිනිස් ජීවිතය. එයා දකින්න විදිහ. එතකොට මේක පෙන්වා දෙන්න ඕනේ සානුකම්පිත ජීවන දර්ශනයකින් ඊට පස්සේ උපේක්ෂා සහගත ජීවන දර්ශනයකින් ඊට පස්සේ උපහාසාත්මක ජීවන දර්ශනයකින්. දැන් මම දෙයක් මට දැන් හිතන්නකෝ. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් චිත්‍රපටයක් බලනකොට සමහර දේවල් මම කැමති නම් මම අප්‍රසාදයක් පළ කරනවා මගේ හිතේ. ඒ වගේ දැන් ලෙනාඩ් වොල්ෆ් නවකතාව ලියනකොට එයාගේ ඉස්සරහට එන ඒ සිද්ධි වලට එයා අකමැති නම් එයා ඒක සමහරලාට උපහාසාත්මක දැක්මකින් නිරූපණය කරන්නේ ඒක ප්‍රතික්ෂේප කරලා. ඒක යම් කිසි දෙයක් අනුමත කරනවා නම් සානුකම්පිත ජීවන දර්ශනයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිකන් දෙපැත්තම නැතුව දැන් අපි ගත්තොත් එහෙම බැද්දේකම නවකතාවේ තියෙන තේමාව තමයි නේද? එතකොට ගත්තොත් එහෙම බැද්දේකම ගම්මැසියන් විඳින දුකනේ තියෙන්නේ. එතකොට පරිසරයෙන් ඊට පස්සේ ඉංග්‍රීසි පරිපාලනයෙන් සහ වෙනත් සමාජ බලවේගයන්ගෙන් බැද්දේගම මිනිස්සු විඳින දුක තමයි බැද්දේගම නවකතාවේ මේ තියෙන තේමාව. එතකොට මේ ওই ජීවිතය සම්බන්ධයෙන්
බැද්දේව නවකතා තුළ නම් ලෙනාඩ් වොල්ෆ් දැකලා තියෙන උපේක්ෂා සහගත ජීවන දර්ශනයක්. එතකොට ජීවිතය කියන්නේ ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි, ගොඩාක් දුක් වෙන්න දෙයක්වත් නෙවෙයි. ජීවිතය කියලා කියන්නේ අපිට hina වෙන අවස්ථාවන් වලට වඩා අඬන දුක් වෙන අවස්ථාවන් වැඩි. ඇත්තටම ගත්තොත් එහෙම අපේ ප්‍රායෝගික ජීවිතයේ මිනිස් සමාජ ජීවිතය ගත්තොත් එහෙම මිනිසුන්ට සතුට කියන එකට වඩා ගොඩාක් වෙලාවට මිනිසුන්ට ප්‍රශ්න, මිනිසුන්ට බාධක, මිනිසුන්ට දුක් වේදනා උරුම වෙන්න තියෙන ඉඩකඩ වැඩි ගතියක් අපි මේ සමාජයේ දකිනවා. එනිසා අපි ගන්න පුළුවන් මම උදාහරණ කිහිපයක් ජීවන දර්ශනය කියනකොට එහෙනම් මිනිසුන්ගේ ජීවිතය ගැන හෙල්ලා තියෙන්නේ උපේක්ෂා සහගත ජීවන දර්ශනයක්. නිසා මිනිසු නුගත්කමින් මිනිසු ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් අනිකුත් අපි ගත්තොත් පරිසරයෙන් ඒ වගේම අනිකුත් සමාජ බලවේග ගැන අසාධාරණ පුරුදු වෙළඳ ප්‍රවාහය වගේ ඒ නිසා මිනිසු පීඩා විඳිනවා මිනිසු දුක් විඳිනවා කරන්න දෙයක් නැහැ නිසා උපේක්ෂා සහගත ජීවන දර්ශනයක් හෙළලා තියෙනවා ජීවිතයේ සම්බන්ධව ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් ඉංග්‍රීසි පරිපාලනයේ තියෙන පහළම ස්තරය වුණු ඒ ආරච්චි තමයි බැද්දේගම ගමේ බබියහාමි ආරච්චි. එතකොට එයා ඒ ගම්මුන්ට පුළුවන් තරම් තමන්ගේ බලය අනිසි ලෙස යොදාගැනීමෙන් තමන්ගේ ආත්මාර්ථකාමීත්වයේ සඳහානේ වැඩ කරේ. එතකොට එතකොට ඒ කපටි ඒ ජීවිතේ ඒ චරිතය තමන්ගේ බලයත් උපයෝග කර මිනිසුන් තලාපෙලා පීඩාවටපත් කිරීම මේ ඇත්තම කතුවරයා උපහාසාත්මක ජීවන දර්ශනයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙන උදාහරණය අවසානයේ මරණයටපත් වෙන. ඒ වගේ එතන තවත් එකක් තමයි වෙළඳ ප්‍රවාහය. එතකොට මේ වෙළඳ ප්‍රවාහයේ සංකේතයක් විදිහට තමයි කවුද ප්‍රනාන්දු වෙන්නේ. ඊට පස්සේ ඔහුට ඔහුටත් වෙඩි වදිනවා. ඒකත් ඒ ජීවිතයත් ප්‍රතික්ෂේප කරනවා. උපහාසාත්මක ජීවන දර්ශනය. ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ නුගත්කම් ඇත්තටම මිත්‍යා විශ්වාසවල ප්‍රධාන චරිතය විදිහට තමයි වෙදරාල. එතකොට සිලිඳුට ඉන්හිහා මේ වෙදරාලට දුන්නේ නැහැ කියලා යක්ෂෙක් ආරූඪ වෙනවා කියලා උට මුතු වෙනවා. ඉතින් ඒ වගේ අර මිනිස්සුන්ගේ නුගත්කමින් මිනිස්සු අන්ධ විශ්වාස පිළිසරණ ගිහිල්ලා විපතරපත් වීම ගැන සානුකම්පිත මේ දර්ශනයකින් තමයි උපේක්ෂා සහගත දර්ශනයකින් තමයි දැකලා තියෙන්නේ. එතකොට පරිසරයෙන් මිනිස්සු පීඩාවට පත්වන ආකාරය උපේක්ෂා සහගත ජීවන දර්ශනයකින් කියන වැස්ස ඉවර කර වැස්සෙන් පීඩාව ඉවර කරමින් නියගේනකොට නියගින් මේ පීඩාවටපත් වෙනවා නියගේ හමාර කරමින් වැස්ස එනකොට ලෙඩ රෝග මෙති වෙලා මිනිස්සු මියදෙනවා ඒ නිසා ওই දෙකම මිනිසුන්ට එකයි. නිසා කවදාකවත් බැද්දේගමට බොහොම වාසනාවන්ත මේ ශාස්ත්‍රීයවත් කාලයක් තිබුණේ නිසා ඔන්න ඔය කාරණා ටික ලියන්න පුළුවන්. තවත් ඔයාලා හිතලා තවත් ගන්න. ඊට පස්සේ ගත්තොත් එහෙම අනිත් එක තමයි බැද්දේගම නවකතාවේ සාර්ථකත්වයට නිර්මාණාත්මක භාෂාව. ඇත්තටම මේ නවකතාවේ භාෂාව ගැන තාම ඇවිල්ලා නැහැ. සාමාන්‍ය භාෂාවනේ නිර්මාණයක ප්‍රධාන වෙන්නේ. වල සාහිත්‍ය ලියනකොට හැම එකේම භාෂාව තමයි ප්‍රධාන වෙන්නේ. ප්‍රධාන ටූල් එක මෙවලම සාහිත්‍යයේ භාෂාව, නිර්මාණාත්මක භාෂාව. එතකොට මේ ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා නිසා මේ අවුරුදු ඉතාම ආසන්න එකක් භාෂාව. ඒතර ගන්න පුළුවන් සරල බස් වහරක් බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ ගැමිය දුම් මෙසුරින් බෙදාගෙන තියෙනවා. අර අංගුහාමි බනිනවනේ. නේද? මේ කුණු බොකු බඩවැල් කන ගැත්තර අම්බන්නේ ඵලයන් වැද්දලකට පිස්සක් කියලා බයිනවා. සා ගැමි යෙදුම් බෙදාගෙන තියෙනවා. සරල බස් වහරක් බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ අලංකාරෝක්ති භාෂාවක් බෙදාගෙන තියෙනවා. අර පරිසරය ගැන කියන තැන්වලදී ඊට පස්සේ තව චිත්තජ රූප මෙවැනි බස් වහරක් බෙදාගෙන තියෙනවා. තව සමහර තැන්වල සජීවී සංවාද බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ භාවපූර්ණ බස් වහරක් බෙදාගෙන තියෙනවා. හැඟීම් දනවන භාෂාව. විශේෂයෙන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් බබුන් පුංචිමනිකා ගැන දකිනකොට ඇගේ සිහින් මේ ශරීරයේ සුන්දර ශරීරයේ දකිනකොට අර මේ දෙතොල පොපිදුන්නේ එතකොට ඇගේ ශරීරය දැකලා මේ ශෘංගාරාත්මක සිතුවිලි පහල කරගන්න ආකාරය තාම බැද්දේගම නවකතාවේ භාවපූර්ණ ලෙස තියෙන. අර මරලා දාන එකක් තියෙන භාවපූර්ණ එකක් ගන්න පුළුවන්. තව එකක් තමයි මේ සංකේතාන් බස්වහර. දැන් මේ සිලිඳු ආරච්චි ප්‍රනාන්දු මරනකොට ආරච්චි මරන්න යනකොට
ඒ හරිය තියෙන්නේ ආරච්චිට කියන ආරච්චි මේ උඹට දඩයන් කරන්න බැරිද? මං අහලා තියෙනවා බොහෝද දාඩයන්කාරය. නෑ මං දඩේම ගිහිල්ලා නෑ. උඹනේ දඩයන්කාරය. නෑ ආරච්චි මම බයයි. නිසා වෙඩි වැදුණු කුළුමීමා මේ හරි බයයි ආරච්චිට. ඊට පස්සේ ওই විදිහට තියෙනවා කුළුමීම එලවගෙන ගිහිල්ලා අවසානයේ ඌ ජීවිතේ බේරනොත් දඩයක්කාර මරලා දානවා. ඒ කියන්නේ අර වෙනත් අදහසක්. මේ දක්වා මං දඩයන් කරේ මගේ පවුල ආරච්චි. ඒ නිසා ඔබ තමයි ඇත්ත දඩයක්කාර. මම දැන් කුළුමී මම මෝඩෙක් මට වෙඩි වැදිලා තියෙනවා මගේ ජීවිතේ විනාශ කළා පවුල විනාශ කරා ඔබ. ඒ නිසා දැන් හැබැයි තාම මම බේරලා ඉන්නවා. දැන් ඔබ මරනවා කියන එක තමයි මෙතනින් කිව්ව හරි ලස්සනයි සංකේතාත්මක බස් වහරක් තියෙන. කවෝනම් ධ්වනිපූර්ණ බස් වහරක් කියලා ගන්න පුළුවන්. ඕනි තරම් ලියන්න පුළුවන්. ඒ නිසා මේක අනුමාන තාම ආසන්න ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ බැද්දේගම ගත්තොත් එහෙම දැන් ඒකේ ගොඩක් වෙලාවට ඔය මිනිසුන්ගේ දුක ගැන ඇවිල්ලා තියෙන්නේ පරිසරය ගැන ඇවිල්ලා තියෙනවා පසුබිම ගැන ඇවිල්ලා තියෙනවා තව චරිත නිරූපණය ගැන ඇවිල්ලා නැහැ එහෙම ඒ කියන්නේ කෙටි නවකතාවේ ශිල්පීය මූලධර්ම ඇසුරින් ලියලා නැහැ තව ගැටුම කියන සංකල්පය ඇසුරින් හැදෙන ප්‍රශ්න හැදිලා නැහැ හරි තව එකක් මම අනුමාන කරනවා බැද්දේගම නවකතාව සාර්ථක නිර්මාණයක් වීම සඳහා කිව්වා කියන්නේ හරි එතකොට මම කිව්වේ දැන් ඔය කිව්වනේ මම ඔයාලට මේ අවිල්ල නැති ප්‍රශ්න ශේෂ්ත්‍ර කිහිපයක්. ඔය වගේ එකක් තමයි අනිවාර්යෙන්ම එන්නේ. මේ එතකොට දැන් මම පන්තිවලදී නම් මම ළමයින්ට උගන්වන්නේ මම මේ එනේ වගේ දෙනේ වගේ එකක් තියෙනවා කියලා අනිවාර්යෙන්ම තියෙනවා කියලා තමයි මම සාකච්ඡා කරන්නේ. බොහෝ වෙලාවට එම එකක් අනිවාර්යෙන් මෙනවා කියන පොත්වල තියෙනවා. නමුත් දැන් මම මෙතන අනුමාන පේපරේදී මම ඒ වගේ ආසන්නව තමයි සාකච්ඡා කරන්නේ. ඒ වගේම කීපයක් වරදින්නේ අනිවාර්යෙන්ම හරියනවා. right. ගුත්තිල කාව්‍ය ඔයාලා මම එකක් දාලා තියෙනවා. ගුත්තිල කාව්‍ය ලියන්නේ නැහැ. ඉතින් මම සිලබස් එකේ මම ගොඩගේ පොතකුත් ලියලා තියෙනවා ගුත්තිල කාව්‍යයට ගොඩගේ ආයතනේ. නමුත් ගුත්තිල කාව්‍ය ගොඩාක් අය ලියන්නේ නැහැ. ඒ නිසා මේ පොත නිකන් අතහැරලා වගේ තියෙන. නමුත් මම ප්‍රශ්නයක් දාලා තියෙනවා. මේ ජනවහරට අනුව මේක ලියලා තියෙන අලංකාර තියෙන උපමා ඊට පස්සේ තව තියෙන විරිත් ඊට පස්සේ මේ වගේ අලංකාර මේක දකින්න පුළුවන්. හරි. ස්වභාවෝක්ති අතිශයෝක්ති ඒ වගේ අලංකාර දකින්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රේමතෝ ජායති සෝභෝ ගීත නාටකය. එතකොට මේකෙත් මේ වෙනකොට උද්දාලගේ චරිතය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ස්වර්ණතිලකගේ චරිතය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙනවා. ගුරු ශිෂ්‍ය ගැටුම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඔය එතකොට මෙන්න මේ වගේ එකක් මම මේ සැරේ මේ ආසන්න ප්‍රශ්න විදිහට සාකච්ඡා කරනවා. ඒක තමයි මිනිස් සිතුවිලි වල හැසිරීම సౌందర్యාත්මක යථාර්ථයක්. දැන් උද්දාල කියන්නේ එයා ස්ත්‍රී විරෝධී බමුණෙක් නෙමෙයි. එයා රහත් කියලා එයා ස්ත්‍රීන් කෙරෙහි දැක්කම කිරි වලින් මුහුණ හොදලා කියන්නේ. එයාට රාගික හැඟීම් ඉන්නේ නැහැ කියලා මෙයා කරේ. නමුත් අර බැලුන් එකක් බෝලයක් වතුර යට තෙරපගෙන ඉන්නවා වගේ අතහැරපු ගමන් එකපාර මතුවෙනවා වගේ දැහැනේ විදුන එක තැනකදී විදුනට පස්සේ මොකද උනේ ස්වර්ණතිලකාවෙන අසීමාන්තික වසඟ වීමක් ඇති. ඒ නිසා මිනිස් හිත කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක කිනම් අරමුණකින් කවරාකාරයෙන් කවර විපර්යාසයක් වේද කියලා ඔබටත් මටවත් අපි කාටවත් කියන්න බෑ. එහෙනම් මිනිස් හිතේ අර විපරිණාමී ස්වභාවය ලස්සන්ට එතනින් ගන්න පුළුවන් යථාර්ථවාදීව. එතකොට දැන් මේක ලියන්න ඕනේ මේ මිනිස් හිතේ සිතුවිලි වල ස්වභාවය යථාර්ථවාදී సౌందర్యවාදීව කියලා. సౌందර්ය මොකද సౌందර්ය සුන්දර විදියට කියලා තියෙන්නේ. එහෙනම් අර දැඩි සිත මොකද උනේ? එයාගේ මෘදු මොලොක් සිතක් වුණා. ඒක එයා බොහොම කවි සිතුවිලියෙන් කියනවානේ. උපමා රූපක දාලා කියනවානේ. නේද? ඒ නිසා අර කාන්තාරයක දේශීරාවක් වගේ ආදරේ නේද? වැළඳගෙන හුන්නේ මේ දඬුරු කවිලෝ ඇති මිනිස් පිරුළු සුෂ්ම දෙන්න ලද්දේ ජීවියක් දඬුරුම වැළඳගෙන හුන් දඬුරුවක් වගේ ගන්න පුළුවන් උදාහරණ. ඊට පස්සේ නේද? අර ආදරය ගැන කියනවනේ ලස්සනට නේද? ආදරය ගැන කියනවනේ එතකොට මේ
නේද? එතන සැබෑ අදහසක් තියෙනවානේ. එතකොට වර්ණ ගන්ධ ස්පර්ශ හේතු මේ මුදු මොලොක් ස්පර්ශය ගැන ඊට පස්සේ පූර්ව ජන්මයේ සිහිනංව අරුම සෝදින් පහසෙත් නැහැ සනසන මොලොක් පහසෙන් සිරුර සතපන දෙයක් වේ නම් දෙයක සෙනෙහස ඔය විදිහට ඔය තියෙන තැන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආදරේනේ ආදරේ සුන්දර සෞන්දර්යයන් නිරූපණය කරලා තියෙනවා. හරි එතකොට මේ ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් දැන් අර ගුරුවරයා කෙරෙහි තාම භක්තිමත් හිටපු ශිෂ්‍යයෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝගේ අරමුණ ඉක්ම නොවීම නිසා ඒගොල්ලෝ කෝපයට ප්‍රචණ්ඩකාරී පිරිසක් බවට පත් වෙන නිසා මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ලැබුණ නැත්නම් මිනිස්සු වෙනස් වෙනවා. නිසා තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න මිනිස් මේ කුරිරු වුණා, දරුණු වුණා. ඉතින් ඒකත් මිනිස්සුන්ට වෙන්න පුළුවන්. අපරාධ කර පිරිසක් වුණා වගේ හොඳ පිරිසක් වෙලායිද? ඒ නිසා ඒගොල්ලෝ ඒකත් මිනිස් හිතේ ඒක ගන්න පුළුවන් රෞද්‍ර රසය ඇති කරමින් තමයි ඇතෙක් ලවා තමයි මෙයා කරන්නේ. ඇතා කියන එක ඕනනම් ගන්න පුළුවන් මත් ඇතෙක්. මත් වීම කියලා කියන්නේ ඒකට ගත්තොත් රෞද්‍රත්වයේ පරිගැනීමේ ක්‍රූරත්වයේ ඇතාට මත්වල සංකේතයක් විදිහට ඕනනම් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ කියන්නේ ඒ එහෙනම් මිනිස් සිතුවිලි సౌందර්යයක් නිරූපණය කරා. එතකොට අපි ගොඩනගෙන ලෝකය බිඳවැටුනොත් එහෙම මොකද වෙන්නේ? ඉච්ඡා බංගත්වයටපත් වෙන්න පුළුවන්. ආදරණීය ලෝකයේ අපි ජීවත් වෙන්නේ කවුරුත් මවාගත්ත ලෝකයේ තුල. ඒ ලෝකයේ තුල තමයි අපි සතුට දුක සැප සතුට වින්දනය ලබන්නේ. ඉතින් ඒවා හිමුණාට පස්සේ මුළු ලෝකෙම පාවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ මේ නේද? මේ අර චිතකයට පයින්නවනේ. එතකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? ඇති වෙනවා මේ එතකොට අපිට ඇති වෙනවා කරුණා රසයක් ඇති වෙනවා. ඉතින් එහෙනම් අර මිනිස් සිතුවිලි ස්වභාවයේ సౌందర్యාත්මක කියන්නේ. ඒ නිසා අර එහෙනම් ස්ත්‍රීන් පිළිගු කිරීම බීබස්ස රසය ඊට පස්සේ ඒක ආදරය කරනවා ශෘංගාර රසය තියෙනවා ඊට පස්සේ අර විදිහට ශිෂ්‍යෝ ප්‍රචණ්ඩ වෙනවා ඒ රෞද්‍ර රසය තියෙනවා ඊට පස්සේ තමන්ගේ ලෝකයේ බිඳවැටෙන පස්සේ සිතුවිලි ඇතින ඒ ඉච්ඡා බංගත්වය බොහොම ලස්සන කරුණා රසයෙන් නිරූපණය. එහෙනම් సౌందర్యාත්මක නිරූපණය කරලා තියෙන්නේ. හරි. right. ඒකේ යථාර්ථවාදීවත් ඒක මම කිව්වා ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රේමතෝ ජායතේ සෝකෝ නාට්‍ය විශේෂ ගන්න නිර්මාණයක් වන්නේ දක්නමන කාව්‍ය රසය, ගීත රසය, නාට්‍ය. මේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මේක එකට කඩලා එන්නත් පුළුවන්. කාව්‍ය මේක ප්‍රශ්න කිහිපයකට කැඩෙන්න පුළුවන්. ඒක තමයි කාව්‍යාත්මක කාව්‍ය. ඒතර උපමා, රූපක, අනුප්‍රාස ඊට පස්සේ ගත්තොත් එහෙම තියෙන ඔය දේවල්. ඒකට ගන්න වෙන්නේ. බස්වහර ඇසුරින් ගත්තොත් අලංකාරාත්මක දේවල්. හරි? කාව්‍ය රසය කියලා කියන්නේ. ඊට පස්සේ ගීත රසය. ගීත රසය කියලා කියන්නේ ඉතින් අරගෙන එකක් තමයි අර මිහිරි වචන මధుර රසයේ තියෙන අනුප්‍රාසාත්මක ගීත තියෙන එක වුණනම් ගන්න. නාට්‍ය රසය කියන නව නාට්‍ය රසය. නේ? කරුණා රසය තියෙනවා, රෞද්‍ර රසය තියෙනවා, වීර රසය තියෙනවා, භයානක රසය තියෙනවා, අద్భుත රසය තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ ඒවා තියෙන කොටස් අරගෙන ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අනිත් එක තමයි සංකීර්ණ අවස්ථාවල මුහුණ පෑමේදී මිනිසිත විශ්මේද. ඒ කියන්නේ උදාහරණයක් අර මිස්ත්‍රි විරෝධී අදහස් කාලයක් තිස්සේ තෙරපගෙන ඉඳලා මෙයා කරලා ඉඳලා එකපාරම අනුරාගයෙන් බෙදුනට පස්සේ මේ ඒක යාට හිතා ගන්න බැරි වුණා මොකද කරන්න කියලා තේරුන්නේ නැහැ. ශිෂ්‍යයන්ගෙන් උපදෙස් බැලුවානේ පීසසුනි සිදු විපතක් මට මා නොදැනීය පුවත් කිස සිතමාගේ වියුල්ල මෙතෙක් කල ඔබ හැමට දුන්නේ උපදෙස්මාය දැන් ඔබෙන් උපදෙසක් මට ලබා ගන්නට වේ කියව මට කුමක් ඔබගේ සාස්ත්‍රස්නමා කියලා. ඔය විදිහට කියන්නේ ඒ මිනිස් සිතේ තියෙන ක්‍රියා කරන විශ්මිත ස්වභාවය. අනිත් එක තමයි දැන් ස්ත්‍රී විරෝධී කෙනා නේද? මේ එතකොට අවසාන උපකාර කරනවා ශිෂ්‍යයන්ට. නේද? මා ඉගැන්වූ සීලයේද මෙලෙස පිළිපදින්නේ ගෙට පැමිණ නමුත්තාට මේ සීලක සලකන්නේ. අර ස්වර්ණ දෙල ගන්න අතර කරගන්න උදාලත් එක්ක උදව් කරනවා. ආදරෙන් බැඳෙනවා. ඉතින් එනම් මිනිස්සුන්ට කියන එක බොහොම විශ්ම සහගත දෙයක්. ඒ වගේම තමයි ගුරුවරයාට භක්තිමත් ශිෂ්‍යයෝ එකපාරම ගුරුවරයා බේරගන්න කියලා හිතලා හරි රෞද්‍ර පිරිසක් බවට පත් වෙනවා දරුණු පිරිසක් බවට වෙනවා. ඒක නිසා මිනිස්සුන්ට වහා වෙනස් වෙනවා. කියන්නේ හිතා ගන්න බැරිද වෙනස් වෙනවා විශ්මය කියන්නේ. එතකොට ස්වර්ණතිලක බෙදුනට පස්සේ තව එකක් තමයි විශ්මිත අවස්ථාවක් සිතක අරය සමාව දෙනවා. මගින් වුණ වරදක්. හැබැයි ඊට පස්සේ ස්වර්ණතිලකා අසරණ කෙනෙක් තමුණුත් ඒ ස්වර්ණතිලකා විනාශයට හවුල් ඒ නිසා සීදෙනසා ගන්නවා. එතනත් ඒ නිසා තමන්ගේ ලෝකයේ ආදරණීය ලෝකයේ ගොන්නගේ ලෝකයේ බිඳවෙනට පස්සේ ඇතිවන ඉච්ඡාබංගත්වයක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ විශ්ම දනවන සුළු කියන එකට. right. ඊට පස්සේ
පැරණි බමුණු සමාජයේ දුර්වලතා කලාත්මක මොනවද පැරණි බමුණු අන්තවාදී ස්ත්‍රී විරෝධී අන්තවාදීත්වයේ නිස්සාරත්වය පෙන්වා දෙන්නේ. ඒ බමුණම නවසා ස්ත්‍රී කෙරෙහි බැඳෙනවනේ මේ දැඩි ලෙස ඒකෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒතර බමුණු අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයෙන් තොරයි. ඒක සමාජ සාධාරණත්වයේ පිළිබඳ අපිට අනුමත කරන්න පුළුවන් එකක් නෙවෙයි. ස්ත්‍රී පුරුෂ පිළිබඳ මානුෂීය ධර්මත වලින් බැඳිලා නැහැ. ඒ නිසා මාර ආකල්ප වලින් අර සමාජයේ ස්ත්‍රිය වෙන් කරලා දාන මේ සමාජයේ පිළිබඳව අර කුරුළු විදිහට දකින අධ්‍යාපන ක්‍රමයක්. එතකොට ඒක විවේචනය කරලා තියෙනවා. අවසානයේ සිප්සලම විනාශ වෙලා යනවා. ගුරුවරයෙක් විනාශ වෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් පවතින්නේ නැහැ සමාජයේ. ඒ නිසා ඒක තමයි නිර්මාණශීලීව කියන්නේ. right. අපි එහෙනම් ගද්‍ය සාහිත්‍ය ගැන කියලා දෙන්නම්. එතකොට සාමාන්‍යයෙන් සමහරු කියන අනුරාධපුර පොළොන්නරුව අහන්න නැගිලා එහෙම එකක් නැහැ. ඔයාලගේ සිලබස් එකේ තියෙන අනුරාධපුරන් තියෙන දම්පියාවටුවා ගැටපදය ඊට පස්සේ ගත්තොත් එමේ සෙල්ලිපි තියෙනවා ඊට පස්සේ සිකවනද සහ සිකවනද විනිස බැරි කියලා නෑ මෙහෙමයි දැන් අපි ඔය පුරාතන ගද්‍යවල සමහරව හිතනවා දැන් ඔය තියෙන අමාරු ධර්මයත් එක්ක වගේ නිකන් විග්‍රහ වෙන අමාරු පාළි වචනත් එක්ක තියෙනවනේ එහෙම එන්නේ නැහැ කියලා කතාවල අවසාන ටික එන්නේ නැහැ කියලා හැබැයි එහෙම ආපු අවුරුදු තියෙනවා ඒ නිසා එන්නේ නැහැ කියලා අපිට කාටවත් කියන්න බෑ සිලබස් එක තියෙනවා. එතකොට එනම් මේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියන එක කියන්න පුළුවන්. හරි ඒකෙන් අදහස් කරන්නේ නැහැ කියලා ඔයාලගේ අවුරුද්දේ ආවොත් එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ සූදානම් වෙලා යන එක චුට්ටක් හරි. හොඳයි. හැබැයි ඉන්ද්‍රදීන එක සම්භාවිතාව ගොඩක් අඩුයි. ඊට පස්සේ පොළොන්නරුව එන්න පුළුවන් ගොඩක් දඹදිනේ ගොඩාක් එනවා කුරුණෑගල. දැන් ওই මේ අවුරුදු ටිකේම කරගිලා තියෙන්නේ කුරුණෑගල මේ කුරුණෑගල මේ ගම්පොළ ওই දෙක අතර තමයි කැරකිලා තියෙන්නේ. අවුරුදු දෙකක් මේකට කලින් අවුරුදු වල පද්‍ය සාහිත්‍ය ඇවිල්ලා තියෙන නිසා මේ අවුරුද්දේ මම හිතනවා මේ බොහෝ වෙලාවට අනිවාර්යෙන්ම වගේ 90ක් වගේම මේ ගද්‍ය සාහිත්‍යයෙන් ඉතින් අමාරුයි කියලා කරන්න දෙයක් නැහැ. ඉතින් ආවොත් මේ හැබැයි ඔයාලගේ සිලබස් එකේ නම් තියෙන්නේ කෘති දෙකක් පිළිබඳව. නමුත් සිලබස් එකේ තිබුණාට සමහර අවුරුදු වල අහලා තියෙන කෘති තුනක් ගැන. ඒ නිසා සිලබස් එකේ තියෙන එක වැරදි. මේ නිසා පොත් තුනක්වත් අඩුම පොඩ්ඩක් නමක් නම් ටිකවත් දැනගෙන විශේෂ ලක්ෂණ ටිකවත් දැනගෙන තියාන මොනවා හරි දෙයක් කරන්න ලකුණු කිහිපයක් ගන්න පුළුවන් අතහරින්න එපා. හරි. එතකොට මම එකක් තමයි දඹදිනි. දඹදිනි ගද්‍ය සාහිත්‍ය මේ විවිධත්වයකින්. දැන් දඹදිනි රචනා වුණානේ සද්ධර්ම රත්නාවලිය ඊට පස්සේ ගත්තොත් එහෙම පූජාවලිය රචනා වුණානේ. ඒකට ධර්මගන්තනේ බණ කතා සාහිත්‍ය දිගුවක්. බණ කතා සාහිත්‍ය ආරම්භ වෙන්නේ පොළොන්නරුවෙන්. බුත්සංග ධම්සංග සංඝ සරණම උතරත් එකනේ බණ කතා ඊට කලින් අනුරාධපුරයේදී සම්පූර්ණ අට කතා. උගතුන් බහුලයි. මේ ත්‍රිපිටකයේ අර්ථකථනය කරපු යුගයක් තමයි ඒක. ඒ නිසා වෙනස් වෙන්නේ මේ බණ කතා සාහිත්‍ය ආරම්භ වෙන්නේ ඇත්තටම මේ පොළොන්නරුව. ඒකේ දිගුවක් ඇති වෙනවා. දසද්ධර්ම රත්නාවලිය පූජාවලිය. නිසා බණ කතා සාහිත්‍ය ඉස්සරහට යනවා. සන්න සාහිත්‍ය අනුරාධපුරයේ ගොඩාක් තිබුණු එකක්. එහෙනම් මේ කාලේ සන්න සාහිත්‍ය යනවා. පොළොන්නරුවේ තිබුණා. මේ කාලේ ලියවෙනවා එතකොට තමයි ගත්තොත් එහෙම විසුද්ධි මාර්ග මහා සම්නේ මේ අපි ගත්තොත් එහෙම කලිකාල සාහිත්‍ය සර්වඥ දෙවෙනි පරාක්‍රම බාහුල යන්නේ මේක පට්ට පොතක් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මුළු ත්‍රිපිටකය අරලාලිය මහා අටුවාව බුද්ධඝෝෂ සාමද්‍ර පළවෙනි වතාව පළවෙනි සැරේ ලියපු අටුවාව මුළු ත්‍රිපිටකයෙන් බෙදලා තියෙනවා ඒ නිසා ඒකම විශ්ලේෂණය කරන සාරගර්භ කෘතියක් එහෙනම් සන්න සාහිත්‍යයෙන් මේ යුගයේ පිරිපුන් වෙලා තියෙනවා ඒ වගේම තමයි පියුම්මල් නිගණ්ඨු කියන්නේ පාලි වල පොළොන්නරුවේ පාලි සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය. එතකොට පාලියේ තියෙනවා නිගණ්ඨ සංස්කෘත සාහිත්‍යයේ නිගණ්ඨ තියෙනවා. එතකොට ඒ කියන්නේ කෝෂ ග්‍රන්ථ. එක වචනයකට වචන තියෙන භාෂා වචන සීරම ටික ඒ දක්වා නිර්මාණය වෙලා තියෙන. නිර්මාණය වෙගෙන යනවා තවත් වචන හැදෙනවනේ. හැදිලා තියෙන වචන ටික දාලා. එතකොට කවිය හදන අයට පොත් ලියන අයට අර මාත්‍රා හැම වෙනස් වුණාම අර කෙටි වචනයක් ඕන නම් කෙටි එකක් දිග එකක් ඕන නම් දිග එකක් දාන්න පුළුවන්. අනිත් එක තමයි එතකොට වාක්කෝෂයේ පුළුල්ලෙන් එතකොට මේ ලේඛකයන්ගේ පොත් ගුණාත්මක වෙනවා සමාජයත් ගුණාත්මක වෙනවා භාෂාවත් දින වෙනවා නිසා පළවෙනි එක තමයි අපිට හම්බ වෙන්නේ පියුම්මල් නිගණ්ඨුව මෙන්න මේ කාලේ කතෘ අඥාතයි ඔයාලගේ සිලබස් එකේ නෑ හැබැයි සිදස් සංගරාව මේ යුගයේ නිකන් පොඩ්ඩක් ලියන්න ආවොත් ව්‍යාකරණ පොතවත් ලියවිලා තියෙනවා එහෙනම් ලෞකික පොත් පළමුවට ලියවෙන්න පටන් ගත්තේ පියුම්මල් නිගණ්ඨුව ඒක ලෞකික පොතක් මේ යුගයේ
ඒතර බණ කතා සාහිත්‍ය කෘති තියෙනවා මොකද්ද? පූජාවලිය සද්ධර්ම රත්නාවලිය. සන්න සාහිත්‍යයක් තියෙනවා මොකද්ද? එතකොට විසුද්ධි මාර්ග මහසන්නේ. ඒ වගේම තමයි කෝෂ ග්‍රන්ථයක් බිහි වෙලා තියෙනවා. පියුම් මල් නිකන්ට තව ඔයාලගේ සිලබස් එකේ දාලා නම් පොඩි සටහනක් දාන්න පුළුවන්. ව්‍යාකරණ පොතක් තියෙනවා. මොකද්ද? මේ සිදස් සංගරාව. රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් පොළොන්නරුවේ තිසරණ. සමාජ අවශ්‍යතාවකට ඇති වුණේ. ඔව් මොකද්ද සමාජ අවශ්‍යතාවය? අනුරාධපුරයෙන් පස්සේ ගත්තොත් එහෙම මේ රාජරාජ ඇවිල්ලා පොළොන්නරුව අනුරාධපුර විනාශ කරලා පොළොන්නරුව රාජධානි පිහිටුව ගත්ත ජනනාථපුර කියලා. එතකොට අවුරුදු 30 අවුරුදු මේ දශක දශක ගණනාවක් එතකොට ද්‍රවිඩ පාලනය නතු වෙලා තිබුණා. රට අරාජික වෙලා තිබුණා. පළවෙනි විජයබාහු රට එක්සේසත් රට ආයේ මේ පොළොන්නරුව රාජධානිය පිහිට වෙනවා. එතකොට මේ හැබැයි මිනිස් පළවෙනි මේ පරාක්‍රම බාහුව තමයි දිනුම කාලේ. පොත්පත් පිරිවෙන් අධ්‍යාපනය රට ශාස්ත්‍රීයවත්. හැබැයි බුද්ධ ආගමත් දිනු වෙලා තියෙන පිරිවෙනුත් දිනු වෙලා තිබුණේ. හැබැයි බ්‍රේන් වොෂ් එකක් මොළ සෝදනයක් කරන්න ඕනේ. මොකද තාම මේ මිනිස්සු බෞද්ධයෝ නාමික බෞද්ධයෝ විතරයි මේ දේවාල පස්සේ යන්නේ. ඒ නිසා දෙයියන්ට වඩා බුදුහාමුදුරු ප්‍රබලයි කියලා කියන මතය දෙන්න තමයි බුත්සරණ ලියුනේ. බුදුහාමුදුරු ඕන අතිශයෝක්තියෙන් වර්ණනා කරනවා. ඊට පස්සේ ඒකේ අඩුව ධම්සරණ. ඒකේ අඩුව සංඝසරණ. ඉතින් එතකොට ගත්තොත් අර අමාවතුරේ තියෙන එකම තමයි. බුදුහාමුදුරන්ගේ බලය තියෙන්නේ. එතකොට එහෙනම් ඔන්න විදිහට මෙතන තිසරණ කෘති බිහිවීමේ පසුබිම සඳහන් කරොත් ඒක ලියන්න පුළුවන්. ඊට පස්සේ කුරුණෑගලේ ගද්‍ය සාහිත්‍යයේ කුරුණෑගලගේ ගත්තොත් එහෙම වෙන්නේ ගද්‍ය සාහිත්‍යයේ විශේෂතා. අපි ගත්තොත් එimhe කුරුණෑගලගේ කියලා කියන්නේ මේ අර පොළොන්නරුව ලංකාවේ පාලි සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය ඒ යුගයේ ලියවිලා තිබුණ ගොඩාක් වංශකථා. මේ දක්වා සිංහලයේ වංශකථා පොත් තිබ්බේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ ගුණ, ධර්මයේ ගුණ, හාමුදුරුවෝගේ සංඝරත්නයේ ගුණ, ඊට පස්සේ පූජාවලිය, සද්ධර්ම රත්නාවේ පොත් සේරම වගේ ත්‍රිපිටකය ලියන්න පොත් නැහැ. එහෙනම් පාලියෙන් ලියවිලා තිබුණු අර පූජනීය ස්ථානවල ලියපු වංශකථා ටික සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න මේ කාලේ හොඳම අවස්ථාවක් තිබුණා. ඒක කළා මේ කුරුණෑගල. ඒ නිසා ලියුණා සිංහල තූප වංශය. සිංහල තූප වංශ සකල විද්‍යා පරාක්‍රම පඬිත. ඊට පස්සේ බෝධි වංශේ විල්ගමුල හාමුදුරු. ඊට පස්සේ අනාගත වංශේ විල්ගමුල හාමුදුරු. ඊට පස්සේ ගත්තොත් එහෙම ආයේ දැන් පාලි දාඨා වංශේ මේ ලියවිලා තිබුණා පොළොන්නරුවේ. ඒක වංශ කෑල්ල නැතුණත් දලදා සිරිත කියලා ලියුණා. එතකොට ඒකත් අර පොළොන්නරුවේ පාලි පොතක්. ඊට පස්සේ උම්මග්ග ජාතකයේ සහ ජාතක පොත 550 ජාතක පොත. එතකොට දම්පදට්ට කතාව ඇසුරෙන් මෙහා වුණා. එහෙනම් මේක යුගයේ පාලි කෘති පරිවර්තනය වෙන යුගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. වංශ කතා පරිවර්තනය වෙච්ච යුගයක්. තව තමයි මේ යුගයේ ගන්න පුළුවන් අපිට මේ මොකද්ද මේ වෘතගන්ධි ශෛලිය. ඒ කියන්නේ අර කවියක් වගේ ගායනා කරන්න පුළුවන්. දලදා සිරිත. පස්සගතුරු මේ කියන්නේ අර ගායනා කරන්න පුළුවන් එක විදියකින්. මේ ගද්‍ය වුණත් ලස්සන කියවගෙන යන්න පුළුවන් වෘතගන්ධ ශෛලියක් තියෙනවා. රයිට්. ඊට පස්සේ අවසාන එක අපි සාකච්ඡා කරන මේ කෝට්ටේ අවදියේ ගද්‍ය පාද්‍ය කෘතීන්ගේ එකතුවක්. ඇත්තටම ගම්පොළ නම් ආවොත් ගම්පොළ ගද්‍යයේ පරිහානිකර අවදියක්. සේරම ධර්මකීර්ති පරම්පරාව, එළුවත්තර උළුවංශේ, නිකාය සංග්‍රහය, බාලාවතර ගඩලා දෙනසන්නේ සහ නිකාය සංග්‍රහ කියන පොත් ටික ලියවෙන්නේ. ඊට පස්සේ මේ කෝට්ටේ යුගයේ ගත්තොත් එහෙම අපි ගන්නවා මේ සද්ධර්ම රත්නාකර විමල ධර්ම හාමුදුරුවෝ බණ කතා සාහිත්‍ය දිගුවක් හොවේනි යස්න උතුරු මුල මහතෙරුදු. ඊට පස්සේ ආයේ මේ කාලේ ලියවෙනවා පංචකාපදී තොටගොමි රාවල හාමුදුරුවෝ සන්න කෘතියක් පාලි ව්‍යාකරණ පොතකට. එළුවත්තනක වංශයේ වීදාගම හාමුදුරුවෝගේ ගෝලයේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ඔයාලට පද්‍ය වලින් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න හංස සංදේශයෙන් තියෙනවනේ තිබ්බනේ කෑරගලේ සැල්ලීනියෙන් තිබ්බනේ මගවිසිතු ඒ දෙකින්වත් ඔයාලා ලියන්න පුළුවන්. මොකද ලියන්න පුළුවන් තියෙන්නේ අර සංදේශ ගැන චුට්ටක් ලියන්න. මහා කාව්‍ය ලියුණා. පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය කාලයක් තමයි කෝට්ටේ. නේ කාවිශේකරේ ඊට පස්සේ ගුත්තිල කාව්‍ය අඛණ්ඩ මේ කෘතියක් ලියුණා. මහා කාව්‍යයක් නෙවෙයි. මහා කාව්‍යයක් ආදිශේකරේ සංදේශ පහක් ලියුණා. ওই ටික අල්ලලා ලියන්න පුළුවන්. ගද්‍ය සාහිත්‍යයේ පරිහානියක් වුණාට පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය අවධියක් කියලා ලියන්න පුළුවන්. එහෙනම් මේ ඔයාලා හොඳට විභාග ලියන්න. එතකොට මම මේ කියපු ප්‍රශ්න ටිකත් ඔළුවේ දාගෙන යන්න. හැබැයි මේ දක්වා මගේ අනුමාන කවදාකවත් වැරදිලා නැහැ. ඒ කියන්නේ මේ දැන් ඔයාලට මම මේ ටිකයි සාකච්ඡා කරන්නේ.
මගේ පන්තියේ ළමයින්ට මම එක පොතක නම් ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි? එනිසා හොඳට ලියන්න. සියලු දෙනාටම මේ ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ එහෙනම් අද දවසේ අපි සමු ගන්නවා. සියලු දෙනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා